සිරි දළදා වන්දනාව ජනපති සහභාගීත්වයෙන් ඇරඹේ. මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව උදා කර දෙමින් වසර 16කට පසුව පැවැත්වෙන සිරි දළදා වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද ආරම්භ වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු අස්කිරි මහනා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟ පෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි. ආරම්භක දිනය වන අද එනම් අප්‍රේල් 18 වන දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නම් දෙසින් අති විශාල ජනතාවක් දළදා මාලිගාව වෙත පැමිණ සිටි අතර අද දින පස්වරු 5 දක්වා ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර හෙට එනම් අප්‍රේල් 19 වන දින සිට දිනපතා දහවල් 12 සිට පස්වරු 5 දක්වා එම අවස්ථාව ජනතාව වෙත උදා කර දී තිබෙනවා.